අද මම ඇවිල්ලා ඉන්නේ රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානයට. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවෙහි 20 වන කණ්ඩායමේ වාර්ෂික චාරිකාව සඳහා අපි සිනමා ගම්මානය බලන්න ආවේ. මෙය ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන ප්‍රථම සහ එකම ටෙලිසිනමා ගම්මානය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගරයේ ඉඳලා කතරගම දක්වා යන මාර්ගය තමයි මේ සිනමා ගම්මානය පිහිටලා තියෙන්නේ. මෙහි භූමි ප්‍රමාණය අක්කර 235ත් අක්කර 250ක් පමණ විහිදිලා තියෙනවා. උසස් මට්ටමේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අවශ්‍ය සියලුම පහසුකම් මෙහි තියෙනවා. නවීනතම තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත සුවිසල් චිත්‍රාගාරයක්, වැවක් මෙන්ම වෙල්යායක්, පැරණි කඩමණ්ඩියක් හා පැරණි ගම්මානයක් නිරූපණය කරන පසුතල මෙහි තියෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවක ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක අනුරුවක් නිර්මාණය කර ගැනීමට පහසුකම් තියෙනවා. ඉන්දියානු චිත්‍රපටයක් වෙන බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ රූගත කිරීම මෙහි සිදු කරලා තියෙනවා. ඒ වගේම යශෝදරා පත්තිනි චිත්‍රපට රූගත කිරීම මෙහි සිදු කරලා තියෙනවා. දේශීය විදේශීය චිත්‍රපටවලට අමතරව මෙරට ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය ගණනාවක්ද මෙහි ඇති ගැමි පසුතල, වැව් ආශ්‍රිත ප්‍රදේශ පසුතල යොදාගෙන රූගත කිරීම සිදු කරලා තියෙනවා. ගම්මානය පසුතල තමයි ඔබ මේ දකින්නේ රන්මිණිතැන්න සිනමා ගම්මානයේ ජලාශය ආශ්‍රිත පසුතලවල ස්වභාවය. ඔබ මේ දකින්නේ රන්මිණිතැන්න සිනමා ගම්මානයේ වෙල්යායේ තියෙන සුන්දරත්වය.
එදා දවස ගොඩක් සතුටින් ගත කරපු දවසක්. ඉතින් ගම්මානේ පුරාවටම ඡායාරූප අරගෙන ගොඩක් සතුටින් හිටපු දවසක් තමයි එදා දවස. මගේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් channel එකත් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න.